අපියන් ටෙක්ස්ටයිල් අපගේ YouTube නාලිකාවට ඔබ සාදරයෙන් පිළිගන්නවා. මම අද ඔයාලට කියලා දෙන්න හදන්නේ මෙන්න මේ ලස්සන බ්ලවුස් මෝස්තරය නිර්මාණය කරගන්න ආකාරය. ඒ සඳහා මේ ආකාරයට එක මත එක කොළ දෙකක් තියලා තියෙනවා. ඉදිරිපස සහ පිටුපස එකම බ්ලොක් එකේ තමයි මම කියලා දෙන්නේ. මුලින්ම මේ පේන ආකාරයට ඉහළින් රේඛාවක් ඇඳ ගන්න. මේ තමයි උරහිස රේඛාව. උරහිස රේඛාව මත අපි ලකුණු කරනවා මූලික කර පළල සහ උරහිස අගය දෙකට බෙදලෙන සංඛ්‍යාව. උරහිස රේඛාවේ ඉඳන් අඟල් 9ක් පහළින් මම රේඛාවක් ඇඳ ගන්නවා. ඒ තමයි මූලික අත්කට උස රේඛාව. අඟල් 15ක් පහළින් රේඛාවක් අඳිනවා. ඉන්පසු සම්පූර්ණ බ්ලවුස් එකේ උස අඟල් 26ක් පහළින් වාටිය රේඛාව ඇඳ ගන්නවා. උරහිස මිනුම අඟල් 15 දෙකට බෙදුවම අඟල් 7හමාරයි. එම 7හමාරට අඟල් 1හමාරක් එකතු කරාම අඟල් 9යි. ඉනට උස අඟල් 15යි. බ්ලවුස් එකෙන් සම්පූර්ණ උස වෙනවා අඟල් 26යි. එම මිනුම් තමයි මම ලකුණු කරේ. ඉන්පසු මම මේ ආකාරයට රේඛාවන් ටික ඇඳ ගන්නවා. මූලික කරපළල අඟල් 3යි. අඟල් 3 මම මේ ආකාරයෙන් ලකුණු කරගන්නවා. මූලික කර ගැඹුර අඟල් 3හමාරයි. අඟල් 3 මේ ආකාරයට ලකුණු කරගෙන මූලික කර මේ ආකාරයට මම ඇඳ ගන්නවා. උරහිස මිනුම අඟල් 15යි. අඟල් 15 දෙකට බෙදුවම වෙනවා අඟල් 7හමාරක්. අඟල් 7හමාර මේ ආකාරයට ලකුණු කරන්න. ඉන්පසුවෙන්ම ලක්ෂයේ ඉඳන් පහළට අඟල් 1ක් ලකුණු කරලා උරහිස ඇල රේඛාව මේ ආකාරයට ඇඳ ගන්න. ඉන්පසු මේ ආකාරයට රේඛාවක් ඇඳගෙන එම රේඛාවේ හරි මැද ලක්ෂය ලකුණු කරලා අඟල් භාගයක් මේ ආකාරයට ලකුණු කරගන්න. මගේ පපුවට මිනුම වෙනවා අඟල් 38ක්. අඟල් 38ට බුරල විදිහට අඟල් දෙකක් එකතු කරලා 4ෙන් බෙදලා එන සංඛ්‍යාව අඟල් 10යි. එම සංඛ්‍යාව එම රේඛාව මත මම ලකුණු කරනවා. ඉන්පසු මේ ආකාරයට අත්කට ඇඳ ගන්න. වාටිය රේඛාව මත උකුලවට මිනුම අඟල් 40යි මගේ. එම අඟල් 40 4ෙන් බෙදලා එන සංඛ්‍යාවට මම බුරුල විදිහට අඟල් 1ක් එකතු කරනවා. ඉන්පසු මට එනවා අඟල් 11ක්. එම අඟල් 11 මෙම රේඛාව මත ලකුණු කරන්න. ඉන්පසු මේ පේන ආකාරයට රේඛාවක් ඇඳ ගන්න. පහළ වාටියේ ඉඳන් අඟල් 1හමාරක් මම ඔසවලා වාටිය හැඩ කරලා මේ ආකාරයට මම ඇඳ ගන්නවා. ඉන රේඛාවෙන් මේ පේන ආකාරයට අඟල් භාගයක් හෝ අඟල් 1ක් ඇතුළට ලකුණු කරලා ඉන හැඩ කරලා ඇඳ ගන්න. එවිට අපිට බ්ලවුස් එක ලස්සනට හැඩට නිර්මාණය කර ගැනීමේ හැකියාවක් තියෙනවා. මේ තමයි ඉදිරිපස බ්ලොක් එක. දැන් අපි පිටිපස බ්ලොක් එක නිර්මාණය කරමු. පිටිපස කර ගැඹුර අඟල් 1ක් විදිහටම මම අරගන්නවා. ඉදිරිපස වගේ පිටිපස අත්කට ගැඹුරු වෙන්නේ නැහැ. මේ ආකාරයට තමයි ඇඳගන්නේ. දැන් අපි අලුත් කර ඇඳගනිමු. ඒ සඳහා උරහිසින් අඟල් භාගයකුත් මූලික කර ගැඹුරින් අඟල් භාගයකුත් වැඩි කරගෙන මම මේ ආකාරයට අලුත් කර ඇඳ ගන්නවා. ඔයාලට මෙසේ ඇඳ ගන්නත් පුළුවන්. නැත්නම් කලින් මූලික කරම ගන්නත් පුළුවන්. ඉදිරිපස සහ පිටිපස බ්ලොක් කොටස් දෙකම මම දැන් ඇඳලා ඉවරයි. අපි නැම්මට තියලා තමයි මේ බ්ලොක් කොටස් කපා ගන්නෙ. මේ සඳහා මම තවම කිසිම මැහුම් වාසියක් එකතු කරලා නැහැ. රෙද්ද මත තියලා කපනකොට ඔයාලා අනිවාර්යයෙන්ම මැහුම් වාසිය එකතු කරගන්න අමතක කරන්න එපා. කරවට සඳහා අඟල් කාලක මැහුම් වාසියත් අනිත් සෑම තැනකටම අඟල් භාගයක මැහුම් වාසියත් තියාගන්න.
ඉදිරිපස් සහ පිටිපස බ්ලොක් කොටස් දෙක තමයි මේ. පිටිපස් සඳහා අඟල් 6ක හෝ 6.5ක ඕපන් එකක් මම දෙනවා. ඉන්පසු බටන් එකක් මසා ගන්නවා. එවිට අපි පහසුවෙන්ම මේ බ්ලවුස් එක කරෙන් දාගැනීමේ හැකියාවක් තියෙනවා. දැන් අප ඉදිරිපස බ්ලොක් එකේ වැඩිපුර තියෙන කොටස් ටික කපලා ඉවත් කරගනිමු. මගේ channel එකේ තවත් අලුත් බ්ලවුස් මොස්තර විශාල සංඛ්‍යාවක් තියෙනවා. ඔයාලා ඇවිල්ලා බලන්න. බලලා ඔයාලගේ ඇඟේ මිනුම් වලට අනුව නිර්මාණය කරලා ඇඳලා බලන්න. දැන් අපි අත් කට මැන ගනිමු. බ්ලොක් එකේ තියෙන අත් කට අපි මැන ගනිමු. බ්ලොක් එකේ තියෙන අත් කට ඔයාලගේ ඇඟේ මිනුමේ තියෙන අත් කටට වැඩිය අනිවාර්යයෙන්ම ලොකු වෙන්න ඕනි. ඒ කියන්නේ වැඩි අගයක් වෙන්න ඕනි. එසේ නැති වුණොත් අපිට අත දමා ගැනීමේ අපහසුාවක් ඇති වෙනවා. එම නිසා අනිවාර්යයෙන්ම තමන්ගේ ශරීරයේ තියෙන මිනුමට වැඩි අගයක් බ්ලවුස් එකේ අත වෙන්න ඕනි. මට තියෙනවා අඟල් 18ක්. දැන් අපි අත නිර්මාණය කරගනිමු. අත කොටස් දෙකක් තියෙනවා. ඒ වගේම ප්ලේයර් හැඩයකින් යුක්ත අතක් තමයි අපිට මේ බ්ලවුස් මෝස්තරයේ දකින්න තියෙන්නේ. අපි ඒව අත නිර්මාණය කරගන්න ආකාරය බලමු. ඒ සඳහා කොලයක් අරගන්න. ඉන්පසු අපි මනගත්ත අත්කට වට මිනුම අඟල් 18 හතරෙන් බෙදන්න ඕනි. නමුත් ඊට කලින් මම මේ ආකාරයට ඉහළින් රේඛාවක් ඇඳ ගන්නවා. ඉන්පසුව අඟල් 18 හතරෙන් බෙදුවාම මට එනවා අඟල් 4.5ක්. එම මුලින් ඇඳපු රේඛාවේ ඉඳන් අඟල් 4.5ක් පහළින් නැවත රේඛාවක් ඇඳ ගන්නවා. අතේ සම්පූර්ණ දිග අඟල් 10ක් විදිහට මම ගන්නවා. ඒ වගේම පොඩි අතේ දිග අඟල් 6ක් විදිහට තමයි ගන්නෙ. අත්කට මිනුම අඟල් 18 දෙකට බෙදුවාම එනවා අඟල් 9ක්. අඟල් 9 මේ ආකාරයට අඩිරුල තියලා කොටස් 4කට බෙදා ගන්න. මෙතනින් අඟල් භාගයකුත් මෙතනින් අඟල් කාලකුත් ලකුණු කරලා අත්කට මේ පේන ආකාරයට ඇඳ ගන්න. ඉදිරිපස අත්කට සඳහා නැවත අඟල් කාලක් අපි ගැඹුරු කරලා ඇඳ ගන්නවා. අතේ සම්පූර්ණ දිග අඟල් 10යි. ඔයාලට අතේ දිග කැමති දිගක් ගන්න පුළුවන්. ඉන්පසු මේ ආකාරයට නිර්මාණය කරගන්න. ඔයාලා හොඳට බලාගෙන ඉන්න මම කොහොමද මෙම අත නිර්මාණය කරගන්නේ කියලා. ඉදිරිපසදී නැවත අඟල් කාලක් මම අත්කට ගැඹුරු කරගන්න. මම කලින් කිව්ව ආකාරයට අත සඳහාත් කිසිම මැහුම් වාසියක් මම එකතු කරලා නැහැ. අඟල් 6ක් පහළින් මේ පොඩි අත තමයි මම ලකුණු කරේ රේඛාවක් ඇඳලා. අපි දැන් මෙම අත් කොටස් දෙක නම් කරගනිමු. මේ තමයි අතේ පළවෙනි කොටස. මේ තමයි අතේ දෙවෙනි කොටස. දැන් අපි අතේ වට කපා ගනිමු. රෙද්ද මත තියලා කපනකොට අනිවාර්යයෙන්ම මැහුම් වාසි එකතු කරගන්න අමතක කරන්න එපා. ඔයාලා තාමත් මගේ channel එක subscribe කරලා නැත්නම් විතරක් subscribe කරන්න. ඒ වගේම share කරන්නත් අමතක කරන්න එපා. ඉදිරි තවත් අලුත් මොස්තර විශාල සංඛ්‍යාවක් මම කියා දෙන්න අදහස් කරගෙන ඉන්නවා. දැන් අපි මෙම අත් කොටස සමාන කොටස් 4කට මේ ආකාරයට පේන ආකාරයට බෙදා ගන්න. ඉන්පසු මේ ආකාරයට ඉලක්කම් දාගන්න. පහළ සිට ඉහළට වෙන් නොවනසේ මේ පේන ආකාරයට කපා ගන්න.
කොටස් සියල්ල මේ ආකාරයට කපා ගන්න. මෙවැනි ප්ලේයර් නිර්මාණය කරගන්න ගොඩක් ක්‍රම තියෙනවා. මම ඉන් ලේසිම ක්‍රමයක් තමයි ඔයාලට කියලා දෙන්නේ. දැන් මම කොටස් සියල්ලම වෙන ඕනසේ කපා ගත්තා. ඉන්පසුව අපි මෙම කොටස් ඈඩ් කරලා අලව ගන්න ඕනි. හොඳින් බලාගෙන ඉන්න මම කොහොමද මෙම අත නිර්මාණය කරගන්නේ කියලා. ඔයාලට ප්ලේයර් හැඩය වැඩිපුර අවශ්‍ය නම් ඈඩ් කරන ප්‍රමාණය මෙම ප්‍රමාණයට වැඩි අගයක් ඔයාලට තියන්න පුළුවන්. මම තියන්නේ අඟල් 1යි. සාමාන්‍ය ප්ලේයර් හැඩයක් තමයි මම ලබා දෙන්නේ. මේ ආකාරයට අඟල් 1 බැගින් ඈඩ් කරලා මම අලව ගන්නවා. මතක ඇතුව ඔයාලට ප්ලේයර් හැඩය තවත් වැඩිපුර අවශ්‍ය නම් අඟල් 1 වෙනුවට 1.5 2 3 වගේ ප්‍රමාණයක් ඈඩ් කරලා අලව ගන්න පුළුවන්. දැන් මම සියලුම කොටස් ඈඩ් කරලා අලවගෙන ඉවරයි. දැන් අපිට තියෙන්නේ අතේ වට කපා ගන්න. මේ ආකාරයට පහළ වාටියේ මම නැවත ඇඳ ගන්නවා. ඉන්පසුව මේ පේන ආකාරයට වටේටම කපා ගන්නවා. රෙද්ද මත තියලා කපනකොට අඟල් භාගයේ බැගින් හොන් වාසි තියලා කපා ගන්න අමතක කරන්න එපා. මම හිතනවා මම මේ කියා දීපු දේවල් ඔයාලට පැහැදිලි ඇති කියලා. මේක හරිම ලස්සන බ්ලවුස් මෝස්තරයක්. ඕනම කෙනෙක්ට ගැලපෙන බ්ලවුස් මෝස්තරයක් මේක. ඔයාලගේ ඇඟේ මිනුම් වලට අනුකූලව මේ විදිහට ඇඳලා කපලා මහලා බලන්න. දැන් මම ස්ලීව් 1 එක කපාගෙන ඉවරයි. ඒ ආශ්‍රයෙන් මම ස්ලීව් 2 එක කොහොමද නිර්මාණය කරගන්නේ කියලා ඔයාලට කියලා දෙනවා. මේ ආකාරයට ස්ලීව් 1 එක මම වෙනම කොලයක පිටපත් කරගන්නවා. මේ තමයි පළවෙනි අත් කොටස. නැම්මට තියලා තමයි අපි කපා ගන්න ඕනි. ඉන්පසුව මේ ආකාරයට වට කපා ගන්න. දැන් මම අත් කට තමයි මේ කපා ගන්නේ. දැන් අපි පළවෙනි අත් කොටස නිර්මාණය කරලා ඉවරයි. දැන් අපි දෙවෙනි අත් කොටස නිර්මාණය කරගනිමු. මේකෙම අපි අඟල් 6ක් තියෙන රේඛාව දිගේ මේ ආකාරයට කපලා අපි දෙවෙනි අත් කොටස නිර්මාණය කරගන්නවා. මේ තමයි දෙවෙනි අත් කොටස. නැම්මට තියලා කොටස් දෙකක් කපා ගන්න අත් දෙක සඳහා. ඉන්පසු මේ පේන ආකාරයට එක මත එක තියලා අත් කට මසා ගන්න. මේ පේන ආකාරයට වටේටම මසා ගන්න අත් කට. අත නිර්මාණය කළ අවසානයේදී අපි බ්ලවුස් එකට තියලා අත මහ ගන්න තමයි තියෙන්නේ. මං හිතනවා මම අද ඔයාලට කියලා දීපු බ්ලවුස් මෝස්තරය ඔයාලට හොඳින් පැහැදිලි ඇති කියලා. මේ වගේම තවත් වටිනා වීඩියෝ එකකින් නැවත අපි හම්බ වෙමු. එතකන් ඔයාලට සුබ දවසක්. බයි.